මම කාලෙක ඉඳං බොහෝම රෝගාතුර වෙලා ඉන්නේ. මම භාග්‍යවතුන් වහන්සේට බොහෝම හිරිහැර වදහිංසා කළා. ඒත් උන්වහන්සේ මහා කාරුණිකයි. ජීවිතේ අවසන් වෙන්න කලින් උන්වහන්සේ මට දැකගන්න ඕනේ. උන්වහන්සේගේ සිරිපතුල් වැඳ මට සමාව ගන්න ඕනේ. වෛර නොකරන උන්වහන්සේගෙන් මට සමාව ලැබේවි. මම මහි දැන වැරදි කළේ. මාව ඉක්මනින් ජේතවනාරාමයට අරගෙන යන්න. යාලෝය දේවදත්ත කියා. දේවදත්තට බැන හිටියත් මෛත්‍රී බුද්ධ ශාසනයේ මඟපල් ලැබුවේ නැත්තම් අපිට කලින් දේවදත්ත නිවන් යනවා. ඇයි අපිට අනාවැකි නෑනේ අපි පස්සේ බුදු වෙනවා කියලා? දේවදත්තට අනාවැකියක් තියෙනවා කල්ප ලක්ෂයකින් පස්සේ බුදු වෙනවා කියලා. අපි දැන් මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් කල්ප ලක්ෂයකින් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් අට්ඨීසර නමින් දේවදත්ත පස්සේ බුද්ධත්වයට පත් වෙලා පිරිනුවම් පානවා. අපි දේවදත්තට බැන හිටියට මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් අපිට කලින් දේවදත්ත නිවන් යනවා. අපිට පුරුදු වෙලා තියෙන්නේ කට වාචාලකමට එක එකාට බැන ඉන්න එක තමයි. බණ පොතක් ගත්ත දේවදත්තට බැන ඉන්න එකයි අපිට හුරු. අපේ හතුරටත් ඕක දේවදත්තයා වගේ කිය ඉන්න එකයි අපිට හුරු. නමුත් දේවදත්තට තියෙන අස්වැසිල්ලවත් අපිට නැහැ. ඒ නිසා මේ නිකන් ගෙවල් වල කකා බිබී ටීවී බල රවුම් ගහ එක එකාගේ ඇදපුද හොයාම ඉන්න එපා. දැන් හිටිය මදිද මෙච්චර කාලයක් එක එකාගේ ඇදපුද හොයා. එක එකාට ඉරිසියා කර මේ ජීවිතේ සැපක්ද? භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. සියලු දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ සියලු පුද පූජාවන්ට සුදුසු වනසේක. ඔබ වහන්සේ සියලු ලෝක සත්වයාට එකම පිළිසරණ වනසේක. භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේව පළමුවත් දෙවනුවත් සරණ යමි.